ස්ට්‍රෝබරි නා මම එහෙනම් වැඩට ගිහිල්ලා එන්නම්. ඔයා පරිස්සමින් ඉන්න. හෙලෝ බනානීටෝ ඉක්මනට එන්න. ඇපලන්ට් වැඩට ගියා. මගේ ලව්ලි ස්ට්‍රෝබරි නා මැනිකේ. ඔන්න මම ආවා. ස්ට්‍රෝබරි නා මං ගෙදර ආවා. දෙවියනේ මම ප්‍රෙග්නන්ට්. මම මේක කොහොමද කියන්නේ ඇපලන්ට? ඇපලන්ට් මම ප්‍රෙග්නන්ට් වෙලා. අනේ අමාරුයි. අනේ Is that a banana? එහෙනම් ස්ට්‍රෝබරි නා ඔයා මාව රැවට්ටුවා නේද? මම දන්නවා ඔයාගෙන් පලිගන්න විදි. හෙලෝ වෝටර්මෙලිනි මට ඔයාව ආයෙම ඕන. මම ඔයාට ආදරේ. ඔයාට පුළුවන් ද මාව කසාද බදින්න? මම මේ දවස් එනකන් කොච්චර බලාගෙන හිටියද කියලා ඔයා දන්නේ නෑ ඇප්ලන්ට්. මම හෙට වුණත් ඔයාගේ වෙන්න කැමති බනානීටෝ. දැන් මාව බාර ගන්න. මේ ළමයා වෙන කාගේවත් නෙවෙයි ඔයාගේ. මේ ඔයාගේ ළමයා බනානීටෝ. මට ඔය කොහෙවත් යන එවුන්ගේ ළමයි බාර ගන්න පිස්සුවක් නෑ. මෝඩ ස්ට්‍රෝබරිනා. එහෙන් අපි අවසානයේදී අපේම වුණා වෝටර්මෙලනි. මට සමා වෙන්න ඇපලන්ට්. ඔයාට කරපු දේ නිසායි අද මට මෙහෙම දෙයක් වුනේ. ඔයාව රවට්ටන්න ගියපු මමමයි අවසානයේදී රැවටුනේ. වෝටර්මෙලනි තමුන් කොහොමද මගේ නින්දට බාධා වෙන විදිහට එහෙම සද්දෙන් පඩ අරින්නේ? මම තමුන්ට හද පාඩමක් උගන්නවා. අපරාධේ මම තමුන් වගේ කෙනෙක්ව කසාද බැදගත්තේ. යනවා මේ දැම්ම මගේ ගෙදරින්. මට සමා වෙන්න ස්ට්‍රෝබරි නා. මම ඔයාගේ අතින් උන වැරදද හරි ගස්සන්නම්. මොකද මමත් ලොකු වැරද්දක් කරා. මැනික. ඒ කියන්නේ ඔයා මට සමාව දෙනවද ඇපලන්ට්? ඒත් මේ බබා ඔයාගේ නෙවෙයි. ඒ වැරද්ද අපි කොහොමද හදාගන්නේ? මම දන්නවා කරන්න ඕන දේ ස්ට්‍රෝබරිනා. ඔයා බය නොවී ගෙන්න. අපි මේ හැමදේම හදාගමු. මේ තමුන්ගේ ලේවලින් හැදුන ළමයෙක් ඔබ මගේ නෝනට වශියක් කරලා එයාව මගෙන් උදුරගත්තේ. දැන් මේ තමුසේගේ බබා තමුසෙම තියාගන්නවා. එකක්ව අනාථ කරලා ආයෙමත් ළමෙක් උස්සන් ආවද? තමුන් නම් කවදාවත් හැදෙන්නේ නෑ බෑ බනානීටෝ. මම ආයේ කවමදාවත් බොයාට බොරුවක් කරන්නේ නැහැ ඇපලන්ට්. සත්තමයි. මට ඔයාව විශ්වාසයි ස්ට්‍රෝබරි නා.